අපි අද බලමු දියවැඩියා රෝගය දැනගත් වහාම ආයුර්වේද ප්‍රතිකාරවලට යොමු වෙන්න කියන්නේ ඇයි කියන කාරණය ගැන. මේ රෝගියාට වයස අවුරුදු 46යි. එයා අවුරුදු 20ක් වගේ කාලයක් දියවැඩියාව කොලෙස්ටරෝල් සඳහා පටිඝර ඖෂධ ලබාගෙන 2025 අගෝස්තු මාසේ තමයි අපේ ප්‍රතිකාරවලට යොමු වුනේ. ඔබට මේ පරීක්ෂණ වාර්තා වලින් පේනවා ඇති එයාගේ liver එක අක්මාව SGOT SGPT කියන අගයන් 167ක් 117ක් වගේ ඉහළ අගයක තිබුණේ. ඒ කියන්නේ එයාගේ liver එක අක්මාව damage වෙලා අක්මාවට හානි සිදු වෙලා. මේ report එකෙන් පෙන්නන්නේ එයාගේ වකුගඩු වල තත්ත්වය EGFR කියන අගය 74කට තිබුණේ. ඒ වගේම serum creatinine අගය 1.22ක් ලෙස සඳහන් වුණේ. අවුරුදු 46ක පුද්ගලයෙකුගේ සාමාන්‍යයෙන් තියෙන ඕනේ EGFR අගය 90ට ඉහළ අගයක්. ඇත්තටම කියනවා 99ක් වගේ ආසන්න අගයක්. ඒ වගේම serum creatinine 1.3ට වැඩි වෙන්න හොඳ නැහැ. මෙයාගේ 1.22ක් කියන්නේ ඉහළ අගයට ලං වෙලා. 1.3ට ආසන්න අගයක් වෙලා. අනිත් කාරණේ තමයි මේ report එකෙන් පෙන්නන්නේ CPK කියන අගය, creatine phosphokinase කියන අගය සාමාන්‍යයෙන් තියෙන ඕනේ 200ට අඩු අගයක්. මේ පුද්ගලයාගේ එක 4708ක්. ඒ කියන්නේ තාමත් ඉහළ අගයක්. මේ CPK කියන අගයෙන් සරලව කිව්වොත් හැඳින්වෙන්නේ අපේ ශරීරයේ මාංශ පේශී වලට ඩැමේජ් වෙලා යම් කිසි හානියක් සිදු වෙනවා කියන එක. මේක බොහෝ දුරට ඒ පුද්ගලයා ලබා ගන්න කොලෙස්ටරෝල් සඳහා ලබා ගන්න ඖෂධ නිසා වෙන්න පුළුවන්. මොකද මෙයා දීර්ඝ කාලයක් අවුරුදු 15කට ආසන්න වගේ කාලයක් තිස්සේ කොලෙස්ටරෝල් වලට බෙහෙත් ඖෂධ ලබා ගන්නවා. එතකොට මෙන්න මේ විදිහට මේ රිපෝට්ස් වලට අනුව මේ පුද්ගලයාට තිබුණ ප්‍රශ්න අපි මෙයාට හරියට පැහැදිලිව අවබෝධ කරලා දීලා ඒ වගේම එයාගේ ආහාර ව්‍යායාම රටාව ගැන නිවැරදිව උපදෙස් ලබා දීලා අපේ ආයුර්වේද ඖෂධ අපි පටන් ගත්තා. අපේ ඖෂධ ලබාගෙන හරියටම මාස 1කමාරක වගේ කාලයකට පසුව ලබාගත් පරීක්ෂණ වාර්තා තමයි මේ ඔබට පේන්නේ. 2025 සැප්තැම්බර් මාසේ 29 ගත්ත පරීක්ෂණ වාර්තා. මේකෙදි liver profile එකේ SGOT-PT කියන අගයන් ඔබට පේනවා ඇති 45-31 වගේ අගයන් දක්වා අඩු වෙලා තියෙනවා. ඒ කියන්නේ liver damage එක නැවතිලා තියෙනවා. liver එක සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම GFR එක ඔබට පේනවා ඇති more than 90. ඒ කියන්නේ 90ට වැඩි අගයක් තියෙන්නේ. ඒක එයාගේ වයසට අනුව සාමාන්‍ය තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම serum creatinine කියන අගය 0.9ක් විදියට සඳහන් වෙන්නේ. කියන්නේ serum creatinine අගයත් සාමාන්‍ය අගයට පත් වෙලා තියෙනවා. ඒ කියන්නේ එයාගේ වකුගඩු වල ක්‍රියාකාරීත්වය නැවත යථා තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ වගේම CPK අගය 4000 ගණනකට තිබුණ අගය 220 දක්වා අඩු වෙලා තියෙනවා. ඔබට මේ පෙනුනේ එක රෝගියෙක්ගේ පරීක්ෂණ වාර්තා කිහිපයක් පමණයි. මේ වගේ රෝගීන් දහස් ගණනක් අපිට හම්බ වෙනවා. කල්පනා කරලා බලන්න මේ රෝගියා මේ අවස්ථාවේදීවත් අපේ ආයුර්වේද ඖෂධ වලට යොමු නොවි තවත් අවුරුදු කිහිපයක් එයාගේ සුපුරුදු ඖෂධ පට්ටෝරුව ලබා ගත්තා නම් එයාගේ තත්ත්වය කොහොම වෙයිද කියන එක. එතකොට මේ රෝගියාගේ රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය තත්ත්වයට පත් කරන ගමන් කොලෙස්ටරෝල් මට්ටම නිවැරදි කරන ගමන් එයාගේ හානි වෙලා තිබුණු ඉන්ද්‍රියන් නැවත යථා තත්ත්වයට පත් වුණේ අපේ ආයුර්වේද ඖෂධ වලින්. එම නිසා ඔබට හෝ ඔබේ හිතවතෙකුට හෝ මෙවැනි රෝග තත්ත්ව තියෙනවා නම් කොම්ප්ලිකේෂන්ස් එනකන් ඉන්නේ නැතුව හැකිතාක් ඉක්මනින් නිවැරදි ආයුර්වේද ප්‍රතිකාරයකට යොමු වෙන්න.